පටන් ගන්නවා. හරි. මෙඩික් කරන අතර කතා කරමුකෝ මේ අපිට දවසක් සෙට් වුණා නේද ගෲප් එකේ. ඒක අපි කතා කරගමු. මට මතක් කරන්න අමතක වුණොත් ක්ලාස් ඉවර වෙන කලින්. හරි. බෝතලයක නිල් බෝල 3ක් හා රතු බෝල 2ක් ඇත. බෝතලයක නිල් බෝල 3ක් හා රතු බෝල 2ක් ඇත. එයින් එක් බෝලයක් ගෙන සටහන් කරගෙන නැවත බෝලයක් ගෙන එයත් සටහන් කරගෙන කියලා හිතන්න. අරක සටහන් කරගෙන ආයෙ බෝතලයට දානවලු නේ. හරි. මේකට කොටු දාලා අඳින්න තියෙන්නේ. කොටු දාලා මෙන්න මේ මැදට දාන්න කට්ටිය. මෙතනට ගත්තත් කමක් නැහැ මෙතෙන්ට ගත්තත් කමක් නැහැ. මම මෙතනට ගන්නවා රතු බෝල. පොඩි. පළමු ගැනීම. මෙතනට ගන්නවා පළමු ගැනීම. මෙතනට ගන්නවා දෙවන ගැනීම. හරිද? බලන්න ආයෙත් මෙහෙම තියෙන්නේ කියලා. නිල් බෝල තුනට ගන්නලු blue 1 blue 2 blue 3 කියලා. රතු බෝල තුන දෙකට ගන්නලු red 1 red 2 කියලා. හරි. ඉතින් බලන්න. red 1 red 2 blue 1 blue 2 blue 3. red 1 red 2 blue 1 blue 2 blue 3. මෙහෙම දාලා කට්ටිය. දැන් මේක පුතේ අරගෙන ආයෙ දානවනේ. ආයෙ දැම්මට පස්සේ ඒ දාපු එකම ආයෙ ඉන්න පුළුවන්. එහෙනම් මේ හැම එකම මාක් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම කොට දාලා මාක් කරා නම් හරි. මොකද බෝලේ එළියට යන සටහන් කරගෙන ආයෙ බෝලේ දානවා. තේරුණාද? ඔව් මැඩම්. හරි. මොකක්ද ඊගාවට කියන්නේ මේවා අමාරු නෑ. හරිද? අපි දැන් අද මේක ඉවර වෙලා මුක් සටහන් සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා පාස් පේපර්ස් ගණන් හරිද? සම්පූර්ණ ලකුණු 10යි කැපිලාවම ලකුණු 5ක් ගැන ප්‍රශ්නයක් නේ. දෙවරදීම රතු බෝලයක් ලැබීම කොටු කර දක්වා එහි සම්භාවිතාව සොයන්න. දෙවරදීම රතු බෝලයක්. දැන් මම ළමා කරලා තියෙන රතු පාට මෙතන. තව කවුරු හරි ළමා කරලා රතු පාට මෙතන මාක් කරලා තියෙන්න පුළුවන් නේ. මම ඒකත් වෙන මෙතන පෙන්නන්නම්. මෙහෙම තිබ්බොත් දෙපාරක් රතු බෝල හම්බ වෙන්න මෙන්න මේ ටික. රතු 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 ඔක්කොම කීයක් තියෙනවද 25යි ඒකෙන් 25න් 4යි සම්භාවිතාව මේක අවත කට්ටියන්ට මෙතනට කවුරු හරි රෙඩ් එක දාන්න තිබ්බනම් මෙන්න මේ දෙක එන්නේ කොටු කරද්දි පටල ගන්න එපා මෙතනට ආවේ නැහැ කියලා හරි ඊළඟට ඉහත සිදුවීමට රුක් සටහන ඇඳ දක්වන්න අම්මට ඉතින් රුක් සටහන අඳින්න අපි අඳින්න මම මේක වගනවා රුක් සටහන අඳිනවා ඔන්න පළමු ගැනීම මේ පළමු ගැනීම උඩින් ලියවත් අවුලක් නැහැ. තමන් පුරුදු වෙච්ච ඕන විදියකට. ඒක ප්‍රශ්නයක් නෑ. උඩින් හරි යටින් හරි. එක්ක එන්න පුළුවන් නිල් බෝලයක්. එක්ක එන්න පුළුවන් රතු බෝලයක්. පළවෙනි ගැනීම. ඔන්න ඊගාවට මෙතනින් යනවා දෙවෙනි ගැනීම. එක්ක එන්න පුළුවන් නිල් බෝලයක්. එක්ක එන්න පුළුවන් රතු බෝලයක්. එක්ක එන්න පුළුවන් නිල් බෝලයක්. එක්ක එන්න පුළුවන් රතු බෝලයක්. කොහොමද හදන්නේ? ඔක්කොම බෝල 5යි. 5න් පළවෙනි පාර නිල් බෝලයක් කියන සම්භාවිතාව 5න් 3යි. මෙන්න මේක ගත්තද මොකද?
ගත්තා මේ. උත්තර දෙන්න ඕනේ. කවිෂ්ක විතරයි කවිෂ්ක නේද? කවිෂ්ක විතරයි උත්තර දෙන්නේ. මම දන්නවා යාට මොකද්ද බැරි මොකද්ද පුළුවන් කියලා. අනිත් අය chat එකට හරි දාන්න ඕනේ පුතේ. කතා කරන්න ලැජ්ජයි වගේ. හරි. ඊළඟට රතු ගෝල පහෙන් දෙකයිනේ. එහෙනම් රතු ගෝලයක් ලැබෙන්න තියෙන සම්භාවිතාව පහෙන් දෙකයි. බෝල ටික මෙතන නිල් බෝලයක් හම්බුනාද? ඒක අයින් කරගත්තේ නැහැ. ආයෙත් ඒක දානවා. එහෙනම් මෙතෙන් තියෙන ආයෙ බෝල පහම තියෙනව නේද? එහෙනම් ආයෙත් නිල් බෝලයක් ලැබෙන්න තියෙන සම්භාවිතාව පහෙන් තුනයි නේද පුතේ? ඔව් මේ. මෙතනට යද්දි රතු බෝල තියෙන ඔක්කොම. ඒ බෝල පහම තියෙනවනේ. නිල් බෝලයක් ගත්තට ඒක අයින් කරේ නැහැ. එහෙනම් මෙතනට යද්දි පහෙන් දෙකයි. ඒ ඔක්කොම බෝල පහෙන් පහෙන් දෙකයි. මෙතනත් ඒකමයි නේද එන්නේ? මේක මෙන්න මේ විදිහට උත්තරවල ලියාගත්තද? ඔව් මැඩම්. good. හරි. එයට අනුව පළමුව රතු බෝලයක් හා දෙවනුව නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව හොයන්න. පළමුව රතු බෝලයක් සහ දෙවනුව නිල් බෝලයක්. මෙන්න මේක නේද? මෙන්න මෙයයි. පළමුව රතු බෝලයක් දෙවනුව නිල් බෝලයක්. පහෙන් දෙක ගුණ කරනවා පහෙන් තුනෙන්. කැපෙන්නේ නෑ. පස් වරක් 25යි. දෙවරක් 3 6යි. 25න් 6යි නේ සම්භාවිතාව ඔන්නෝගාවද? ආවන්න. මම මේ රූප සටහන ඊයේ පොඩ්ඩයි කියලා දුන්නේ. ඒ කියාගෙන ටිකට අදාළ එකක් විතරයි මම මේ අද දුන්නේ. දුල්මින්දි අපි තරහ නැතුව 25න් 6 ආවා. අපි මේ ඔක්කොම chat කරන එකට දාමුද? ඇයි දන්නවද? ඔයාගේ එක බලන්න මම ආයෙ එන්න ඕනේ ස්ක්‍රීන් එක ආවට. කෙනෙක් බලන්න පුළුවන්. මම ආයෙයි බලනවනේ. එතකොට ඔයාගේ උත්තර මට පරක්කු වෙලා බලන්න වෙනවා. දාපු වෙලාවට නෙවෙයි වෙන්න පුළුවන් ඒ නිසා. හොඳයි? හරි. මේක ගත්තා. ඊළඟට මොකද කියන්නේ? දෙවනුව නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව. දෙවනුව නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව. හරිද? දෙවනුව නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව කියොත් මෙන්න මේ දෙක එකතු කරාම හරිද? මට හොඳට හිතලා කියන්න බලන්න. මේ දෙක විතරක් එකතු කරාම හරිද? මේ දෙක නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව. හරිද? කො මුල කියන දෙකත් ගුණ කරනවා පහෙන් දෙකයි පහෙන් තුනයි ගුණ කරනවා පහෙන් තුනයි පහෙන් තුනයි ගුණ කරනවා. very good. මේක විතරක් වුණාද මේ මෙයා උඩින් පැනලා දාවේ. මෙයා ආව පාර දිගේ එන්න ඕනි. මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා තමයි මෙයා මෙතෙන්ට ගියේ. දෙවනුවනේ. පළමුවනේ බෝලයක් ලැබෙන්නේ සම්භාවිතාව නම් මෙතන ඉඳන් මෙතෙන්ට. මෙයාව කිලිප ගත්තා. හැම වෙලෙම මේ රටාවක් තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට ගියා. පළමුවනේ බෝලයක්. මේක විතරයි. සුළු කිරීමක් නැහැ. දෙවනුව නිල් බෝලයක් කියන්නේ මෙන්න මේ දෙන්න. මේ දෙන්නගේ එකතුව ගන්න ඕනේ. දෙන්නෙක් ඉන්නවනේ. හැබැයි මුට මෙතෙන්ට පියාඹලා ඉන්න බෑ. ගෙම්බෙක් වගේ පැනලා ඉන්න බෑ. ඌ වෙන පාරක් තියෙනවා මේ. මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉඳන් මෙතෙන්ට ගියේ. මෙතන ඉඳන් මෙතෙන්ට යද්දී සම්භාවිතාව අපි හොයාගත්තා 25න් 6යි කියලා. දැන් අපි බලමු මෙතන ඉඳන් මෙතෙන්ට යන සම්භාවිතාව කොච්චරද කියලා. පහෙන් 3 මේ පහෙන් 3 ගුණ කිරීම පහෙන් 3 කීයද උත්තරේ? 25න් 9යි. දැන් මෙයාගේ එකක් ගන්නවා මෙයාගේ එකක් ගන්නවා. ඔයාලට පුළුවන් නම් මේක ලියාගත්ත ගමන් මෙතන ලියා ගන්න. 25න් 6යි. මෙයා 25න් 9යි. එක්සෑම් කියදී. එතකොට ඔයාලට මේ ආයෙ ගානක් හදන්න යාව ඕනෙම ආයෙ ඔයාලට මොකද කරගෙන ඉන්න ඕනේ නැහැ. දැන් මෙයා ඕනේ උනානේ. කරගෙන ඉන්න ඕනේ මෙතනින් ගන්න පුළුවන් නේ. හරි. එකතු කරමු ගන්න අපි දෙන්න. 25න් 9 එකතු කරා 25න් 6යි. කීයද වෙන්නේ? 25න් 15යි. තෙනුකින් දාලා තියෙනවා ආයේ කවිෂ්කත් දාලා තියෙනවානේ 25න් 15යි. මම ඊයේ මේක බොහෝම පොඩි කොටසයි කියා දුන්නේ
එහෙම කියා දෙලත් මේක ඔයාලා හැදුවා කියන්නේ ගොඩාක් හොඳයි. මට ගොඩාක් සතුටුයි. හොඳේ? හරි. මේ සම්භාවිතාව නම් වර්ගඵලයේ පරිමිතිය වගේ නෙවෙයි. පට්ටම ලේසියෙන් ලකුණු 10ම ගන්න පුළුවන් ඈ. ඒ නිසා ලකුණු 10ම ගන්න ඕනේ මේකේ. උත්සාහයෙන් මම අද ආයෙ පාරක් පැහැදිලිව කියලා දෙනවා. පොඩු දැනනවා වරක් ගන්න බෑ. ඊළඟ ප්‍රශ්නේ. මල්ලක රෝස මල් 3ක්ද ඕකිඩ් මලක්ද ඇත? ඕකිඩ් මල් එකක්ද ඇත? මලක්ගෙන එය සඳුනිටද හා නිපුණිට ලබා දෙයයි සිතන්න. ඉහත සිදුවීම නියති අවකාශය කොටුතැලෙහි සඳහන් කරන්න. සඳුනිටත් මලක් දෙනවා, සුපුරිටත් මලක් දෙනවානේ. මෙන්න සඳුනිට දුන්න මල්. මෙන්න සුපුරිට දුන්න මල්. ඕකිඩ් රෝස 3යි ඕකිඩ් 1යි. හා. ඕකිඩ් 1යි 1 2 3. ඕකිඩ් 1යි 1 2 3. ඔන්න රෝස මල් ටිකක් හරි. දැන් මට කියන්න මම ඉස්සෙල්ලාම ගන්නකොට ඕකිඩ් මල ඉස්සෙල්ලාම එනකොට එන්නේ ඕකිඩ් මල. ඒක සඳුනිට දුන්නාම ආයෙ මෙතන සුපුරිටත් දෙන්න ඕකිඩ් මලක් තියෙනවද? මෙතන මාස් දෙන්න පුළුවන්ද? බෑ. මොකද මේකේ මේ කාඩ් හරි දෙයක් දෙනවා කියලා ප්‍රශ්නයක් තිබ්බොත් පුතේ නැවත ආපහු දැම්ම කියන කතන්දරය යාලා දාන්නේ නැහැ. හේතුව දැන් මගේ මංගව මල්ලක් තියෙනවා මල්ලේ පැන්සල් තියෙනවා. හතුයි නිලුයි පැන්සල් තියෙනවා කියලා හිතන්න. මම මේ පැන්සල් නිමල්ටයි නමල්ටයි බෙදනවා. එතකොට මං ආයේ ඒක පැහැදිලිව සඳහන් කරන්න ඕනේ නැහැ ආපහු මල්ලට දැම්මේ නැහැ කියලා. කාට හරි දුන්නා කියන එකෙන් අදහස් වෙන්නේ ආපහු දාන්නේ නැහැ කියන එක තමයි. පැහැදිලිද? නෝර ඇඩල් දැන් ඕන. හොඳට මතක තියාගන්න සඳුනිට දුන්නා සඳුනිට හා සුපිනේට දුන්නා කියන්නේ ආපහු ඒක මල්ලට දාන්නේ නැහැ. දීලා ආයෙ ඊළඟට දාන්නේ නැහැ. එහෙනම් ඕකින් මලක් සඳුනිට එකපාරක් දුන්නොත් ඒ මල ආයෙ සුපිනේට ලැබිලා තියෙන්න බෑ. ඒ කියන්නේ එකම මල දෙන්නටම ලැබිලා තියෙන්න බෑ. ඒ කියන්නේ ඔන්න අර කතන්දරේ මෙන්න මේ මැද දෙන්නටම පොදු පිර මාක් වෙන්නේ නැහැ. එක රතු පළවෙනි රෝස මල සඳුනිට දුන්නාම ඒකත් කොහෙන් හරි සුපිරිටත් දෙන්න විදියක් නැහැ. එහෙම වෙන්න විදියක් නැහැ. එහෙනම් ඉතින් සුපුනි සඳුනිකේ හොරගම් කරලා කනඩ එකක් ගහලා අරන් වෙන්න ඕනේ. එහෙම වෙන්න බෑ. එහෙනම් මැද පේන්නේ නැතුව ඉතුරු ටික මාක් කරන්න ඕනේ සරලයි. මෙන්න මේක මාක් වෙන්න ඕනේ. මට මේ කොටු රූල් නැති නිසා මට පැටලෙනවා. ඔයාලා හරියට කරන්න හොඳේ. හරි. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න ඕනි. good. හරි. දෙදෙනාටම රෝස මලක් ලැබීමේ සිද්ධිය කොටුතැලෙහි වට කර දක්වන්න. එහි සම්භාවිතාව සොයන්න. දෙදෙනාටම රෝස මලක් ලැබීමේ සිද්ධිය. මෙන්න දෙදෙනාට මෙයාට රෝස මලක් ලැබුණාට මේ පේලිය ගන්න බෑ. ඇයි? මේ පේලියේදී මෙයාට ඕකිඩ් මලක් ලැබිලා තියෙන්නේ මෙයාට. මේ පේලිය ගන්න බෑ. මේ පේලිය මෙයාට ඕකිඩ් මලක් ලැබිලා තියෙන්නේ. මෙන්න මේ පේලිය පුළුවන් නේද? මෙයාටත් රෝස මෙයාටත් රෝස මෙයාටත් රෝස මෙයාටත් රෝස මේ එන්නති පේලිය මාක් කරගත්තාම ඉතුරු පේලිය තමයි එන එක. දෙකෙන් එකයි. අපි බලමු දෙකෙන් එකයිද කියලා. දෙකෙන් එකයි කියලා උත්තරයක් දාලා තියෙනවා. හරි. කවුද? කවිෂ්කනේ. කවිෂ්ක හොඳයි දැන්. හරි. මේ බලන්න. ඔක්කොම ටික 12යි. 12 දෙන්නටම රතු හම් වෙලා තියෙනවා කොච්චරක් තියෙනවද? 6යි. 6යි. 1යි 2යි දෙකෙන් එකයි. 12න් 6 කියලා ලියුවොත් කවුරු හරි බැරි වෙනවද?
ලකුණු දෙයි පුතේ. හරිද? ඔයාලගේ මාකින් ස්කීම් එකේ තියෙනවා 12න් 6 හෝ දෙකෙන් එක මේ වගේ ඒවා මෙතන තියෙන්නේ. හැබැයි අපි මෙන්න මේක දාමු. මේක අරගෙන මේක දාමු. හරිද? අපි හරි විදියට එහෙම පුරුදු වෙමු. good. මේකේ අඩුපාඩු තියෙනවද කාට හරි? අයින් තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා. එක් අයෙකුට හෝ ඕකිඩ් මල ලැබෙන සිද්ධිය සම්භාවිතාව. එක්කෙනෙක්ට හරි ඕකිඩ් මල ලැබෙන සිද්ධිය. එක්කෙනෙක්ට හරි ඕකිඩ් මල ලැබෙන සිද්ධිය මෙන්න මේ ටික නෙවෙයි. මෙතනදී මෙයාට රෝස වුණාට මෙයාට ඕකිඩ්. මෙයාට රෝස වුණාට මෙයාට ඕකිඩ්. මෙයාට රෝස වුණාට මෙයාට ඕකිඩ්. ඕකිඩ් ලැබෙන්නේ මේ පේලිය මෙයාට මේ පේලිය මෙයාට. ඕකිඩ් ලැබෙන පේලි දෙක මාක් කරගත්තා. එච්චරයි මම කරේ. වෙන මැජික් එකක් නෙවෙයි. මේකෙන් මොකද වෙන්නේ? මේ ඔක්කොම රෝසනේ. ඒ ඔක්කොම රෝස වුණාට පුතේ සම්ප්‍රීතේ ඔක්කොම ඕකිඩ්. දෙන්නට ඕකිඩ් හම්බ වෙන්නේ නැහැ ලෝභය. ඇයි? එක ඕකිඩ් බලන්න තියෙන්නේ. අනිවාර්යෙන් එක්කෙනෙක්ට රෝස වෙලා අනිත් කෙනාට ඕකිඩ් එක ලැබෙන්න පුළුවන්. ඒ සම්භාවිතාව තමයි මෙන්න මේක. ඒක කොටු කරන්න කියලා නෑ. කොටු කරන්න කියලා නැත්තම් කොටු කරන්න යන්න එපා පැනලා. පැහැදිලිද? උඩ එක විතරයි කොටු කරන්න කියලා තියෙන්නේ. මේකේ සම්භාවිතාව තමයි යන්නේ. කීයද සම්භාවිතාවද? දෙකෙන් එකයි. දෙකෙන් එකයි. කලින් එක වගේමයි නේ. 12න් 6යි. ඒකට අපනම දෙකෙන් එකයි. මල්කිගේ උත්තරේ හරියි. ඔය මල්කී එතකොට උත්තර දෙන කට්ටිය කරගන්නවා මට ෂුවර් මට විශ්වාසයි අනිත් කට්ටියත් මේ මට උත්තර දුන්නේ නැතත් අඩුම ගානේ මේ තමන්ගේ උත්තරේ හරිද කියලා කම්පෙයාර් කරගෙනවත් බලන්න අපරාධ නැත්නම් තව ටිකක් කාලයක් තියෙන්නේ අනිත් එක ඔය ගමන්ම මම දැන් ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් අපිට මේ අමතර දවසක් දාන්න වෙනවා පුතේ ඒ දවස් බ්‍රහස්පතින්ද නේද කට්ටියන්ට පුළුවන් කියලා සිකුරාදානේ සිකුරාදා 6:30 ඉඳන් 8:30 වෙනකම් පුළුවන් කියලා කට්ටිය දාලා තිබ්බ නේද මට පොඩ්ඩක් ඒකයි කියන්න මේ ඔයාලා මේ ගණන් හදන ඒවා නම් මනම් ඩිස්කස් ක්වෙස්චන් කියලා එකක් තියෙන්නේ ඒකට දාන්න chat කරන එකේ අපි මේ සාමාන්‍ය chat කරන ඒවා දාමු නැත්නම් මේ පැටලෙනවා ගණන් හදන ඒවා අපි අරකට දාමු බ්‍රහස්පතින්ද 9-10 කවුද එක මල්කිද මල්කි ඔයාලට බ්‍රහස්පතින්ද කීයටද ක්ලාස් තියෙන්නේ 9 ඉඳන් 11 වෙනකම්. 9 ඉඳන් 11 වෙනකම්. සිකුරාදා ක්ලාස් තියනවා කියලා දාලා තියෙන්නේ අංක 5. 5 කවුද අපේ? තෙනුකි. තෙනුකි වල සිකුරාදා ක්ලාස් කීයටද තියෙන්නේ? හරි සුසන්ත ගමන්නේ. මට නම් අවුලක් නැණි මේක හරි. 4 ඉඳන් 7 වෙනකම් නේද? 7 ඉඳන් 9 වෙනකම් අපි ක්ලාස් එක 7 වෙනකම් පුතේ හරි 6:30 නේ අපි 6:30 පවනි හරි 6:30 ඉඳන් 7 වෙනකම් සාමාන්‍යයෙන් පේපර් එක කරමු කරලා 7 ඉඳන් 9 වෙනකම් ක්ලාස් එක කරොත් දෙන්න බැරි කවුරු හරි ඉන්නවද 7-9 සිකුරාදා කවිෂ්කත් පුළුවන් හරි සිනුරිත් හරි තෙනුකි සිකුරාදා 7-6 අවුලක් නැද්ද? අවුලක් නැහැ. අපි 6:30 විතර පේපර් එකක් කරොත් ඔයාලට ගැටලුවක් නැහැ නේද? අපි මේ පේපර් එක පස්සේ කරමු. ඔයාලට පේපර් එක කමන්නේ පේපර් එක ඩිස්කස් කරන ටයිම් එකේදී සෙට් වෙන්න පුළුවන් අපිත් එක්ක. නයිස්. එහෙනම් ඔන්න දවස සිකුරාදා 7 හරි පේපර් ඕනේ නැහැ. සිකුරාදා 7-9. හරි සිකුරාදා 7-9 ට ක්ලාස් තියෙනවා. එතකොට මේ සතියේ සිකුරාදා ක්ලාස්
ක්ලාස් එක තියෙනවා එදා තිබ්බ නැති එක. හරිද? හරි. ඊට පස්සේ මට 27 වෙනිදා තියන්න වෙන්නේ නැහැ ක්ලාස් එක. මම ඒ වෙනුවට 90 වෙනි සතියේක සිකුරාදා කරනවා. ඊට පස්සේ මේ එන සතිය දැන් අපි මේකත් කරලා ඉවරයිනේ. මේ එන සතියේ දානවා පේපර් එක ටයිම් තියලා කරන්න. මේ එන සතිය අනිවාර්යෙන් දානවා. එතකොට ටයිම් තියලා අනිවාර්යෙන් මම පැයකමාරකට දෙකකට වගේ හදන්නේ. හරියට ටයිම් තියලා කරන්න. ඔන්න භාගයක් කරලා නැගිටලා යනවා එහෙනම් පේපර් එක දාන්න එපා. එම් තේරුමක් නැහැ. හරි. ටයිම් තියලා කරනද මම ඔයාලට කියන්නම් එක ප්‍රශ්නයකට යන වෙලාව. මම එක ප්‍රශ්නයකට යන වෙලාව වෙනම ටයිප් කරලා දාන්නම්. මේ ප්‍රශ්නෙට මේ වෙලාව ඇතුළත ඉවර කරන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මොන මොන ප්‍රශ්න වලටද ඔයාලට වැඩිපුර වෙලාවක් යන්නේ කියලා. හරිද? ගණන් පේපර් එකට ගොඩක් අයට වෙලාවක් ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නේ මග අරගන්න තමයි එහෙම කරන්න ඕනි. දැන් අපි ගොඩාක් අයට කරලා තියෙන නිසා දැන් ක්ලාස් එකේදී එදා කරන පේපර් එකට අමතරව තව පේපර් කරන්න පුළුවන්. එහෙම කරමු අපි. ඊට අමතරව පාස් පේපර්ස් ප්‍රශ්න මේ අර ගමන් කරගෙන යනවා. හරිද? ඊට පස්සේ අපි දැන් දාගත්ත දවසේ තියෙන සිකුරාදා එක්සෑම් නම් වෙනකොට ওই දවසට ක්ලාස් කරවෙන්න පුළුවන්. හොඳද? ලොකුවට ස්ට්‍රෙස් කරන විදිහට නෙවෙයි ගොඩාක් දුරට ප්‍රශ්න සාකච්ඡා කරන විදිහට. තියරි නෙවෙයි ප්‍රශ්න සාකච්ඡා කරන විදිහට එදාට අපි කරමු. එතකොට අපිට මේ වැඩේ කොට දාගන්න පුළුවන්. හරිද? තව මාසයකමාරයිගේ අපි ගොඩාක් දුරට දැන් කරලා ඉවරයි. ඒ වගේම ඉස්සරහ ටික අපිට ඉක්මනටම කරගන්න පුළුවන්. හරිද? හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. සඳුනි ළඟ ඇති පෙට්ටියෙහි රතු සුදු නිල් හා කොළ වර්ණ සහිත කාඩ්පත් හතරක් දෙනවා. මේක චුට්ටක් සංකීර්ණයි. හොඳයි. රුවනි ළඟ ඇති පෙට්ටියේ 1 2 3 හා 4 ලෙස නම් කරන කාඩ්පත් හතරක්ද ඇත. එක් අයෙක් වරකදී එක් කාඩ්පතක් ගෙන සඳහන් කර නැවත එය පෙට්ටියට දමන අතර අනෙකාද එක්වරක් ගෙන සටහන් කර නැවත පෙට්ටියට දානවා. මෙන්න මේක දැන් ඔය කියන්නේ. මෙන්න මෙහෙම තියෙනවලු. කවුද දෙන්නා? ඔයාලගේ පේපර් එකේ තියෙන නම් හරියද? මම මේ බලන්නේ මම අතින් තියපු පේපර් එක. මේ ටයිප් කරපේකේ තියෙන ඒකමද? නෑ මිස් ඒවා වෙනවා. වෙනස් නේ. ඒකනේ මම පේපර් එක ටයිප් කරන්නේ වෙන කෙනෙක්. හරියද? සඳුනි රුවනි නම් හරිනේ. කලින් එකේ හිටියේ රෝසමාන දෙක. අනේ හරි සඳුනි සහ රුවනි කියන්නේ නේ. නෑ මිස් මේකේ හරි කලින් එකේ. කලින් එකේ මොකද්ද තිබ්බේ? හඳුනී මොකක් හරි තමයි ටීචර් ලිව්වේ. සනිත්තු සහ අයියෝ හරි ඒක නෙමෙයි මට හිතුණා. පේපර් එක ටයිප් කරන්නේ මම නෙවෙයි පොඩි පොඩි පිස්සු කෙලිනවා. ඔයාලා ගණන් ගන්න එපා ඈ. සනිත්තු සහ ජනිත කියලා නේද තිබ්බේ? ඔව් මිස්. ඔව් මිස්. ඒකේ ඔයාලා ගත්තේ කොහොමද? සනිත්තු කියලා ගත්තේ මේ මම මෙන්න මේ මම ලියාගත්ත පේපර් එකෙන් බලාගෙන කරන්නේ. සනිත්තු කියලා ගත්තේ කාටද ඔයාලා? සනිත්තු කියලා ගත්තේ සඳුනිටද? හරි. පොඩක් ඉන්න මම ඒක ආයෙ කරන්න සෝරි අනේ මං දැක්කේ නෑ මට මේ දැන් කෙනෙක් කිව්වේ නම් දෙක වැරදි කියලා. ඒකට තමයි මට ඒක තේරුනේ. උත්තර ටික ආවද වලට? ඔව් මිස්. අවුලක් නෑනේ. සෝරි හොඳේ. මේ මම මේ වෙනම පොතක තමයි ප්‍රශ්න ටික ලියලා ටයිප් කරන කෙනාට දෙන්නේ. එයා හිතන නම් දාලා ඔය කට්ටියන්ගේ නම් ඒව එච්චර හිතන්න එපා හොඳේ. හරි. මේ ඔය ඊළඟ එකේ එක හරිනේ. හරි. සඳුනි මෙතන ඉන්නේ සඳුනි රුවනි හොඳේ. ඔන්න සඳුනි මෙතන ඉන්නවා. මෙතන රුවනි ඉන්නවා. හරිද? සඳුනි ගාව තියෙන පෙට්ටියේ තියෙන්නේ කලර්ස්. කලර්ස් හතරක් තමයි තියෙන්නේ. මොනවද තියෙන ඉතින් ළමයි කියන්න එපා ප්‍රශ්නයක් තිබ්බනම් ඉස්සෙල්ලා. බොරු ඉගෙනුවත් අහගෙන ඉන්නවනේ.
හරි. රතු, සුදු, නිල්, කොළ. හරිද? ඔන්න ඔය පාට හතර තමයි සඳුනි ගාව තියෙන්නේ. රුවනිටට තියෙන්නේ අංක හතරක්. 1 2 3 4 ඔන්න ඔච්චරයි. මේකේ මහලු දෙයක් නැහැ. දෙන්න බෙදාගත්තා. මෙයාට තියෙන මේ ටික, මෙයාට තියෙන මේ ටික, මෙයාගේ පෙට්ටියේ තියෙන මේ ඔච්චරයි. දැන් මොකද කරන්නේ? එක්කෙනෙක් එකපාරට කාඩ් එකක් ගන්නවා, බලනවා ආයෙ දානවා. ඔන්න ආයෙ දානවා නම් දාපු ගමන් ආයෙ ඔක්කොම තියෙනවා. පැටලෙන්නේ නැහැ අපිට නේ. එහෙනම් කොටු දැලට මේ ඔක්කොම එනව නේද? කොටු දැලට මේ ඔක්කොම එනවා. පැහැදිලිද? මේ පේපර් එකේ නැති මම කරන එකේ අවුලක් තිබ්බොත් ආයෙකට පොඩ්ඩක් කියන්න. හරි. දැන් මේක මොකද කියන්නේ? මෙන්න මේක පැහැදිලි නේද පුතේ? මේක පොඩ්ඩක් වෙනස්. මෙන්න සඳුනේ ඉන්නවා. මෙන්න රුවනේ ඉන්නවා. මෙන්න මෙයාගේ තියෙනවා පෙට්ටිය. මෙන්න මෙයාගේ තියෙනවා පෙට්ටිය. හරි. මුගේ තියෙන්නේ මේ සඳුනේ මුරුවනේ. මුගේ පෙට්ටියේ තියෙන පාට ටික. සුදු, නිල්, රතු, කොළ. මුගේ පෙට්ටියේ තියෙන අංක හතරක්. මේ සිද්ධිය මම මේ පැහැදිලි කරන්නේ. මූ ඉස්සෙල්ලාම එකක් ගන්නවලු. අපි කියමුකෝ කොළ පාට ගත්තා කියලා. ගත්තලු මාක් කරගත්තලු ආයෙ දැම්මා. හරිද? ඊළඟට මූ එකක් ගන්නවලු. අපි හිතමු අංක 2 ගත්තා කියලා. ගත්ත මාක් කර ආයෙ දැම්මා. ඔන්න ඔය සිද්ධිය තමයි මේ තියෙන්නේ. හරි. තව නඩතකින් කට් වෙයි මේ ලින්ක් එකෙන් මෙන්න හැමෝම. හරි. ඊට පස්සේ ඒක මාක් කරගත්ත මේ විදිහට. සරලව ඔච්චරයි. අපි දැන් මම කියපු සිද්ධිය බලමු. ඉස්සෙල්ලාම එක්කෙනා කොළ අරගෙන දෙවෙනි එක්කෙනා දෙක ගන්න සිද්ධිය. මෙයා කොළ ගත්තා. ඒ කියන්නේ මේ පෙරියෙන් එක. මෙයා දෙක. ඒ කියන්නේ මෙන්න මෙයා ඔය සිද්ධිය. සම්දුනි කොළ පාට එකක් කාඩ් එකක් ගන්නවා සහ රුවනි දෙකේ කාඩ් එක ගන්න අවස්ථාව වෙන්නේ. තේරුණා නේද? එහෙම තමයි ඒක ආවේ. හරි. ඊළඟට කියනවා රුවන්නිට එක්ක හා සඳුනිට සුදු හෝ නිල් ලැබීමේ සිද්ධිය කොටු දැරෙහි වට කර දක්වන්න. රුවන්නිට එක කියන්නේ මෙන්න මේ ඔක්කොම. රුවන්නිට එක හා සඳුනිට සුදු හෝ නිල්. සඳුනිට සුදු හෝ නිල් ඒ කියන්නේ මෙයාලා ගන්න බෑ. මෙයාලා ගන්න බෑ. වෙන්න මේ දෙන්න. මෙයාට එක හා මෙයාට සුදු හරි නිල් හරි ලැබීමේ සිද්ධිය වට කර දක්වන්න. මේව වට කරාද? හරි. එහි සම්භාවිතාව කර්ෂක මේකට උත්තරේ දාලා තියෙන්නේ. අටෙන් එකයි කියන්නේ. අපි බලමු. ඔන්න ඔක්කොම 16යි 16න් 2යි. කැපුණාම 8න් 1යි. ඔව් කර්ෂකයේ උත්තරේ හරි. පැහැදිලිද සම්භාවිතාව ගත්ත විදිය පුතේ? හරි මම හිතනවා පැහැදිලි කියලා. ඊළඟට කියනවා රුවන්නිට ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධියේ සම්භාවිතාව. රුවන්නිට ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම කියන්නේ මෙන්න මේ ටික නේද? මෙන්න මේ ටික නේද? කොටු කරන්න කියලා නෑ මම කොටු කරේ ඔයාලට පේන්න. ඒකේ සම්භාවිතාව කීයද? දෙකෙන් එකයි. කොහොමද ගන්නෙ? ඔක්කොම කීයද? 16යි. මේ ටිකේ කොටු කරපු ටිකේ 8යි. කැපුණාම දෙකෙන් එකයි. කොටු දැලේ ප්‍රශ්න තියෙනවද කාට හරි? මුක්සරන් වල ප්‍රශ්න තිබ්බට කමක් නැහැ මම දැන් කියා දෙනවායි. කොටු දැලේ ප්‍රශ්න තියෙනවද? මිස් දැන් ඔය කියපු එක පොඩ්ඩක් ආයෙ කියලා දෙන්නකෝ. හරි මම කියා දෙන්නම්. මෙතන කියන්නේ රුවන්නිට ඉරට්ට සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධියේ සම්භාවිතාව. හරිද? මම මේක අමතක කරන්නම්. රුවන්නිට ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම. හරිද? රුවන්නිට ඉරට්ට ඉලක්කම් කාඩ් එක තියාගෙන ඉන්නේ. ඉරට්ට සංඛ්‍යාව පෙන්නන්න මට 2 4. මෙන්න මේ දෙකේ ඉරට්ට සංඛ්‍යාවද? ඔව් මැඩම්. රුවන්නිට ඉරට්ට සංඛ්‍යාවක් ලැබෙන මේ දෙකේ මෙන්න මේ දෙක නේද? මේකට අදාළ මේ දෙක මෙන්න මේ දෙක නේද? අපි සාමාන්‍යයෙන් මාක්
මාක් කරද්දි මේ දෙක ලින්ක් කරලා මාක් කරන්නේ. එකම සිද්ධිය නිසා එහෙම මාක් කරන්න ඕනේ. මේ දෙක නේද? හරි මිස් තේරුණා. තේරුණානේ? මොනිටි එච්චරයි අහන්නේ. මෙයාට මොකක් ආවත් කමක් නැහැ. මොනිටි ඉරට සංඛ්‍යාව. මට කියන්න රුවනිට ඉරට සංඛ්‍යාවක් සහ සඳුනිට පොළ ලැබීමේ සම්භාවිතාව කොච්චරද? එතකොට මේ තුන් දෙනාම නැහැ. මෙන්න මේ දෙන්න විතරයි නේද? රුවනිට ඉරට සංඛ්‍යාවක් සහ සඳුනිට පොළ පාඩ ලැබීමේ සම්භාවිතාව කියනවා මේ දෙන්න විතරයි නේද? මේ සඳුනිට පොළ ලැබෙන්නේ මේ දෙන්න. දෙන්නටම පොදුවේ දෙන්න මේ සාසයෙන් දෙකයි. තේරුණාද? ඔව් මිස්. ඔව් මැඩම්. right. හරි. වෙන මොනවා හරි ගැටලු තියෙනවද කොටු දැල් ආශ්‍රිත උත්තර ගන්න ගැටලු පොඩි කතා කරන්න. කොටු දැලේ ප්‍රශ්න තියෙනවද කාට හරි? ප්‍රශ්න නැහැ. හරි. අන්න අපි දැන් කතා කරමු රුක් සටහන්. මම ඊයේ රුක් සටහන් පොඩ්ඩක් පැහැදිලි කරා. හරිද? රුක් සටහන් වල ඔයාලට ගොඩාක් දුරට එන්නේ දෙකක් විතරයි. අවස්ථා දෙකයි. කාසියක් උඩ දැම්මා සිරස අග. ඒ කියන්නේ ප්‍රතිඵල දෙකක් විතරක් තියෙනවා විතරයි ගන්න වෙන්නේ. නැත්තම් මෙහෙමත් තියෙනවනේ. ඔන්න චතුස්තලයක් උඩ දානවා වගේ කියලා හිතන්නකො. ඔම හතරක් තියෙනවා අවස්ථා. අංක 4 අංකණය කරලාද චතුස්තලයක්. එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ආයෙ උඩ දානවා. රුක් සටහන් කියන එක ඔන්නෝම ඇඩ්වාන්ස් එකත් දිගටම යනවා. මම ඕලෙවල් වලට දෙකක් නේ තියෙන්නේ. ඊට වඩා තිබ්බොත් ඇඳලා එනවා. බොහෝ විට හැම පාරම වගේ දෙකයි එන්නේ. තියෙන ප්‍රතිඵල ගන්නට තමයි පුතේ මේ ශාඛා අඳින්නේ. හරිද? දැන් මම සරලව ගන්න මම මේ ආයෙ පොඩ්ඩක් මතක් කරනවා. හරිද? සරලව ගන්නම් කාසියක් පොඩ දාන එක. ප්‍රතිඵල වෙන්න පුළුවන් දෙකයිනේ. එක්ක සිරස වැටෙනවා, එක්ක අගය වැටෙනවා. ඔන්න ප්‍රතිඵල දෙක. එක්ක සිරස එක්ක අගය. හරිද? ප්‍රතිඵල එන්න පුළුවන් ප්‍රතිඵල දෙක ගන්නවා. එච්චරයි. එන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල දෙකයි. ඒ දෙකෙන් සිරස ලැබීමේ ප්‍රතිඵල එකයි. මේ ඒක තමයි කියන්නේ. එන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල දෙකයි. නියති අවකාශයේ අවයව ගාන දෙකයි. අගය ලැබෙන්න පුළුවන් අවස්ථාව ඒ දෙකෙන් එකයි. ඒ කියන්නේ දෙකෙන් දෙකයි. මෙන්න මේක ගන්න විදිහේ තේරුමක් මේ පළවෙනි ස්ටෙප් එක. මේක අපහැදිලි කවුරුහරි ඉන්නවා. හරි. අවුලක් නෑනේ පැහැදිලි ඒ කියන්නේ. හරි. මම මෙහෙම කියවොත් මල්ලක තියෙනවා රතු සුදු බෝල රතුක් තියෙනවා සුදුක් තියෙනවා. හරිද? ඔක්කොම බෝල තියෙනවා 10ක්. රතු බෝල තියෙනවා 6ක්. ඔක්කොම බෝල 10යි. හරිද? මේකට තනියෙන් අදින්න බලන්න එක. මෙන්න මේ පළවෙනි ගැනීම කියලා. පළවෙනි ගැනීම විතරයි මට ඕනේ. එකපාරක් මල්ලකින් බෝලයක් ගන්නවා. අදින්න බලන්න. මිස් අඳින්න ඕනේ කායි පොඩ්ඩක් කියන්න. අනේ ඔන්න පුතේ මොකද්ද? මිස් අඳින්න ඕනේ කායි පොඩ්ඩක් කියන්නකෝ. කියන්නම්කෝ. මෙන්න මල්ලක තියෙනවා බෝල 10ක්. එක වගේ බෝල 10ක් තියෙනවා මේ මුළු බෝල. ඒකේ තියෙන රතු සුදුයි බෝල විතරයි. රතු බෝල 6ක් තියෙනවා. සුදු බෝල දැන් කිසි ගාණක් තියෙනවා. මෙන්න මේකට
මේකෙන් බෝලයක් ඉවතට ගැනීම උත්සාහමකින් අදින්න. මෙන්න මේ වගේ එකකින් අදින්න තියෙනවා. හරි මිස් thank you. Okay. හරි දැන් අද මේ බලමු. තව පොඩි වෙලාවකින් කට් වෙයි පුතේ. මේ ලින්ක් එකෙන් මෙන්න. තාම අඳින කට්ටිය ඉන්නවද?